කතා කරන්න යන්නේ අපේ e-commerce web application එකේ user ගේ profile එක ගැන. user ගේ profile එකේ design එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. මුලින්ම අපි design එක බලලා ඉමු. මෙතනදී අපි user log වෙලා ඉන්නේ. අපේ කලින් log වුණ user අපේ header එකේ තියෙනවා අපේ drop down එක. ඒ drop down එකෙන් ගියාට පස්සේ අපිට පෙන්නනෝනේ my profile කියලා. එතකොට user ඉන්න profile එකට තමයි අපිව load වෙන්නේ. මෙතනදී user ගේ profile එක අපිට view කරන්න පුළුවන්. අපේ මොන වුණත් අපේ header එක තියෙනවා. ඒ කියන්නේ header එකේ කියන්නේ log වෙච්ච user ඉන්නවා. කැමති sign out වෙන්න පුළුවන්. අපේ help and contact panel එක තියෙනවා. අපේ drop down එක එහෙමම තියෙනවා. මෙතනදී අපි ගත්තොත් වම් පැත්තේ අපේ user ගේ profile එක තියෙනවා. user ගේ image එක. ඒ කියන්නේ user image එකක් දාලා නැත්නම් අපි default වැටෙන image එකක් දීලා තිනවා userට. avatar එකක් වගේ අපි userට default වැටෙන image එකක් දාලා තියෙනවා. ඒ වගේම අපි image එකට යටින් user ගේ name එක දාලා තියෙනවා. ඒ වගේම user ගේ email එක දාලා තියෙනවා. ඒ වගේම මෙතන බටන් එක තියෙනවා අපේ update profile image කියලා. user පුළුවන් user ගේ profile image එක update කරන්න මෙතන. අපි ඒක click කරාම අපිට පුළුවන් කැමති image එකක් දාලා update කරන්න. අපි විතරද pictures වලට ගිහිල්ලා අපිට කැමති profile එක select කරලා open කරාම අපේ user profile එක වෙනස් වෙනවා. වම් පැත්තෙන් අපි user ගේ profile එක දාලා තිනවා images ඒව දාලා තිනවා. ඒ වගේම දකුණු පැත්තෙන් අපිට පුළුවන් කැමති නම් ads display කරන්න අවශ්‍ය නම් ඒ වගේම අපි මැදින් තමයි අපේ user ගේ details ඔක්කොම දාලා තියෙන්නේ. මුලින්ම අපි දීලා තිනවා user ගේ නම, first name last name දෙකම එක row එකකට අරන් තියෙනවා මෙතනදී. ඊට පස්සේ user ගේ mobile number එක, user ගේ password ටික අපි දීලා තිනවා. එක password type තමයි දීලා දෙන්නේ. මොකද view කරන්න දෙන්න බෑ. password එකක් කියන්නේ security ගොඩක් ඕන දෙයක්. ඊට පස්සේ අපි user ගේ email එක මෙතන දාලා තිනවා. email එකත් read only. මොකද අපි user uniquely identify කරගන්නේ email එකේ. user email එක වෙනස් කරොත් අපිට තියෙන ඔක්කොම වෙනස් වෙන නිසා අපි user email වෙනස් කරන්න දෙන්න. ඒ වගේම එකම email එකකින් usersලා කීපයකට log වෙන්න බෑ. ඒක නිසා අපි email එක read only, ඒ වගේම password එකත් read only දීලා තියෙන්නේ. numbers වෙනස් කරන්න පුළුවන්. first name last name වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම join date වෙනස් කරන්න බෑ. මොකද user log වෙනකොටම automatically system එකෙන් අපි join date එක calculate වෙලා එන්න තමයි මෙතන හදලා තියෙන්නේ. ඒක තමයි මෙතන view වෙන්නේ. ඊට පස්සේ අපි address කැමති නම් address දාන්න පුළුවන්. මොකද අපි sign up එකේදී user ගෙන් address ඉල්ලුවේ නැහැ. ගොඩක්ම අවශ්‍ය details ටික විතරයි ඉල්ලුවේ. කැමති නම් user profile එකට ඇවිල්ලා address details ටික update කරන්න පුළුවන්. ඊට පස්සේ අපි address details දානවා නම් අනිවාර්යෙන් province, district, city, postal code වගේ ගන්නවා. මෙතනදී අපි drop down දීලා තියෙනවා. options විදියට යන්න province එක, district එක, district 25ම cities දීලා දෙනවා. අපිට තමන්ට කැමති නම් postal code දාන්න පුළුවන්. මොකද දැන් user කෙනෙක් ඇවිල්ලා product එකක් buy කරනවා නම් සාමාන්‍යයෙන් delivery වෙන්න address එකක් තියෙනවනේ. ඒක නිසා user profile එකේ address එකක් දානවා නම් හොඳයි. ඊට පස්සේ gender එකත් වෙනස් කරන්න බෑ. මොකද gender එක අපි log වෙද්දිම අහනවා. ඒ gender එක තමයි. කැමති නම් තමන්ට කැමති නම් වෙනස්කම් දාලා මෙතනදී profile එක update කරන්න පුළුවන්. update profile කියලා බටන් එකක් තියෙනවා. ඊට පස්සේ අන්තිමටම අපි footer එක දාලා දිනවා. footer එකත් අපි කලින් pages වල තිබ්බ footer එකම තමයි මෙතන include කරලා තියෙන්නේ. මොකද ලේසි හැම එකටම එකම footer එක include කරන එක.
අපි බලමු කෝඩ් එක කොහොමද වෙන්නේ කියලා. කෝඩ් එකේදී අපි user profile එකේ අපි head එකේ දාගෙන තිනවා අපේ title එක, e-shop එක, ඒ වගේම අපේ CSS, bootstrap.css, ඒ වගේම අපේ icon එක, ඒ දේවල් අපි දාගෙන තියෙනවා, link කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි අපේ body එකේ session එකේ අපි උඩම්ම include කරලා body එකේ උඩින්ම include කරලා තියෙන අපි header එක ඕන හැටි include කරන්න පුළුවන් කියලා මම කලින් videos වලත් කිව්වා. header එක උඩින්ම include කරලා අපි user ගේ details අරගෙන user ට අදාළ page එක තමයි view කරන්නේ. ඒක නිසා අපි header එක include කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට database එකෙන් search එකක් කරන් තියෙනවා. ඊට පස්සේ අපි අපේ design එක හදන් තියෙන මේ විදිහට අපේ side එකෙන් තියෙන div එකේ තියෙන්නේ අපේ image details. මුලින්ම තියෙන user ගේ profile එක. user ගේ profile එක නැත්තම් අපි කියනවා අපේ unique profile එක පෙන්වන්න කියලා. ඒ කියන්නේ user profile එක default දාලා නැත්තම් අපි කියනවා අපි අපේ හැම userටම පෙන්වන default profile එක පෙන්වන්න කියලා. ඊට පස්සේ ඊට යටින් අපේ user ගේ නම පෙන්වනවා, user ගේ email එක පෙන්වනවා. ඊට පස්සේ අපි අපේ update profile image කියන අපේ button එක පෙන්වනවා. ඒකෙන් user ගේ profile එක update කරන්න පුළුවන්. ඊට පස්සේ අපේ මැද තියෙන අපේ div එක, ඒ තියෙන profile settings, user ගේ first name එකයි, user ගේ last name එකයි, user ගේ mobile එකයි, ඒ වගේම password එක show only බලන්න විතරයි පුළුවන්, වෙනස් කරන්න බෑ. ඊට පස්සේ user ගේ email එකත් read only, වෙනස් කරන්න බෑ. ඒ වගේම අපේ register date එකත් read only, වෙනස් කරන්න බෑ. register date එක අපි calculate කරලා ගත්ත එක, මොකද ඒක වෙනස් කරන්න බෑ. ඊට පස්සේ address line 1, address line 2 මේ හැම එකම database එකෙන් තමයි ගන්න. මොකද user add කරන ඒවා. ඊට පස්සේ address line 2, ඊට පස්සේ අපි province, district, city ඔක්කොම database එකට include කරනවා. cities, provinces, districts ඒ ඔක්කොම අපි include කරනවා. include කරලා මෙතනදී අපි drop down එකක් විදිහට වෙනවා. එතකොට user පුළුවන් ඒ ටික select කරන්න. මේ විදිහට අපි select එකක් තමයි දාලා තින්නේ. මෙතනදී අපි PHP use කරලා database එකේ තියෙන options හැම එකම view වෙන විදිහට තමයි select එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අපේ district එක. ඊට පස්සේ අපි අපේ city එක දාගෙන තියෙන select එකක් විදිහට. postal code එක අපිට empty නම් empty තියන්න පුළුවන්, නැත්නම් postal code එකක් add කරන්න පුළුවන්, type කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපේ gender name එක තියෙනවා. gender name එකත් read only. gender එකත් වෙනස් කරන්න බෑ, මොකද අපි log වෙද්දිම දුන්නේ. ඊට පස්සේ update profile කියන on click එකෙන් තමයි JavaScript එකට ගිහිල්ලා profile එක update වෙන්නේ, image එක update වෙන්නේ. ඒ වගේම user profile එකෙන් තමයි හැමදේම අපේ database එකට include කරලා user ගේ details පෙන්වන්නේ. user ගේ තියෙන වෙනස්කම්, ඒ වගේම user update වෙන්න ඕනේ ඒවා, user ගේ පෙන්වන්න ඕන details ඔක්කොම පෙන්වන්නේ user profile එකෙන්. JavaScript එකෙන් ajax විදියට user profile එකට යවලා තමයි ඒක හදන්නේ. ඒක ඊළඟ වීඩියෝ එකකින් හදමු. So guys, thank you for watching.